සුබෝදෑසනක් වේවා මගේ පුංචි ළමයෝ. අද අපි කතා කරමුද අභියෝගී අවස්ථාවක් අපි කරගන්නේ කොහොමද කියලා. පහසු දේවල් කරන්න අපි හැමෝම කැමති. ඒක ස්වභාවිකයි. ඒත් වඩාත් අපහසු දේ කරන්න පුංචි පසුබෑමක් තියෙනවා අපි අතරේ. ඊට හේතුව වෙන්නේ මෙම අභියෝගවල අපට විවිධ අවස්ථාවන් නැති බව අපි නොදන්න නිසා. ඔන්න අපි යමක් කරමින් සිටිනවා. ওই වෙලාවේ අපිට අභියෝගයක් පැමිණෙනවා. එතකොට අපි එතනින් නවතා දමනවද? එහෙම ඒ දේ ඇති කියලා අපි නතර කරනවා නම් අපි අභියෝගය තුළ තියෙන විශ්වලාගත් ආශිර්වාදය හඳුන නොගත්තු කෙනෙක් බවට පත් වෙනවා. දන්නවද පුංචි ළමයෝ, සෑම අභියෝගයක් පසුපසම අලුත් අවස්ථාවක් තියෙනවා. දන්නවද අපිට බාධකයක් එහෙම නැත්නම් අභියෝගයක් හමු වුණාම අපිට ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න පුළුවන්. එකක් පුළුවන් අපිට එම බාධකයේ ඉදිරියේ දනනමා පසු බැහැලා යන්න. ඒක ඉතින් කොහොමත් ලේසියිනේ. එතකොට එයින් ඔයා ජයග්‍රහණයක් ලබනවද? නෑ පුංචි ළමයෝ. ඊළඟට අපිට මෙහෙම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒ තමයි බාධකයේ වටා වරක් කැරකී බලා ඒ ජයගත හැකි මාර්ගයක් හොයාගන්න ඕන. සමහර විට බාධකයේ මතම නැගී ඉහළ සිට බාධකයේ දෙස බලන්න පුළුවන්. ඒ අයුරින් බාධකයේ විවිධ දෘෂ්ටි කෝණ වලින් අපි බලනවම බාධකය එහෙම නැත්නම් අභියෝගය අපිට සැබෑ ලෙසම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ අභියෝගය බෙද දැමීමට අපිට ක්‍රමයකුත් කල්පනා කරන්න පුළුවන් වෙනවා. පුංචි උදාහරණයක් විදියට අපි හැමෝම දන්නවා වන්නපත ජාතකය. මහා කාන්තාරේ වතුර හිඟෝ කල්හි ගමනාන්තය කරා යාම දුෂ්කර වුණා. ඉතින් ඒක බාධකයක් එහෙම නැත්නම් අභියෝගයක් වුණා. එවිට බෝසතාණන් වහන්සේ හට ඈතින් ඊතන ගසක් තිබෙනවා දුටුවා. ඉතින් ඒ සලකුණ මත සමස්තය තේරුම් ගන්න හැකි වුණා. ඊතන ගස පැන නැගී තියෙන්නේ පහතින් ඇති වතුර ආශ්‍රය කරගෙන බවත් වටහාගෙන එතන හැරීමට පටන් ගත්තා. එම බාධකය එහෙම නැත්නම් එම අභියෝගය ජය ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ගල් කුලක් මතුවුණා. ඉතින් සියල්ලෝම ඒක අත්හරිනවා. ඒත් අප මහා බෝසතාණන් වහන්සේ ඒ උත්සාහය අතාරින්නේ නැහැ. ගලට කන තියා බලනවා. ඒ මොහොතේ ගල යටින් ගලා යන ජල පහරේ හඬ ඇසෙනවා. ඉතින් මේ වෙලාවේ අන් සියලු දෙනාම අධෛර්ය වුවත් කීප දෙනෙක් පොළඹවගෙන බෝසතාණන් වහන්සේ ගල් කුල බිඳ දමනවා. පිළිතුරුනේ කුමක්ද? තල් කඳක් වැනි ජල පහරක් ඉහළට විදීමයි. නිකමට පොඩ්ඩක් නතර වෙලා අපේ ජීවිතය තුළම බලන්න. අපිටත් මේ වගේ අභියෝග ජීවිතේට ඕනි තරම් මුණ ගැහෙනවා. ඒත් අපි අර මුලින් මං කිව්වා වගේ පහසුම දේ තමයි තෝරගන්නේ. ඒ අත්හැරීම. ඉතින් එහෙම වෙන්න එපා පුංචි ළමයෝ ජීවිතේ කවරදාකවත්. ඉතින් බාධකය එහෙම නැත්නම් අභියෝගය සම්පතක් කරගෙන එය අලුත් අවස්ථාවක් කර ගැනීමට අපි උත්සාහ ගන්න ඕන. අභියෝග මග හරිමින් අපිට ඉතා පහසු කාර්යයන් පමණක් කරමින් සිටින්නවා නම් අපිට ලැබෙන බොහෝ අවස්ථා අපිටම මග හැරිලා යනවා. අභියෝග වලට මුහුණ දෙන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ තුලින් අපේ කුසලතා මතු කර ඔප්නම් වාගෙන ජීවිතේ ඉදිරියටම අපිට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ වගේ අභියෝග වලට අපි මුහුණ දුන්නම අපිට ජීවිතේ පන්නරයක් ලැබෙනවා. ඒ නිසා හැකි හැම මොහොතකම අභියෝගය අවස්ථාවක් කරගන්න. ජීවිතේ
දිනන්න.